අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්නුණත් පසුපසම ආවා අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා පැටලෙන්නේ ඔබෙරුව සොයා කී පහරින් සමුගත්තේ මගේ පන රැක දෙන්නයි ඔයා ඉපදින්නේ නැවතත් මා වශයෙන් ඔබේ ආදරේ කවදාවත් ඉදනේ තෙන් කඳුලින් වෙන්වන්නේ You are my destiny, 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 baby. Yeah. You are my destiny, 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 baby. Yeah. අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්නුණත් පසුපසම ආවා ඔබිරුව සොයා අනන්තින් පියවා ඇවිදින් තරු කුමරා තරු කුමරා සෙමේ මොකද උනේ? අපි හවුගේ උන්ට මොකද උනේ කියන්න. අනේ මන්ද. දැන් ඉතින් අඬලා වැඩක් නෑනේ. හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. ඩොක්ටර් මට කියන්න සොංගීටයි සර්ජරි එක කරන්න බැරි වුණේ කියලා. එයාගේ ප්ලීනාවට ගොඩක් හානි වෙලා තියෙනවා. ලේත් ගොඩක් ගිහින් තියෙනවා. පේන්නේ නැති වුණාට ඇඟ ඇතුලේ තුවාල තියෙන්න පුළුවන්. ඒ නිසා ලේ දෙනකොට පරිස්සම් වෙන්න ඕනේ. එයාගේ රිපෝට්ස් එහෙම තාම ටිකක් හොඳ මදි. වාර්තා වලට අනුව නම් එයාට තියෙන බොහොම දුර්ලභ ලේ වර්ගයක්. රුධිර ඝනය ඒක හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. අපේ හොස්පිටල් එකේ toy ලේ වර්ගي නැහැ. දැන් පිටින් ඔය ලේ වර්ගය හොයන්න වෙලාවකුත් නැහැ. පවුලේ අයගේ රුධිර පරීක්ෂණයක් කරලා තමයි මේක හොයාගන්න වෙන්නේ. එයාගේ පවුලේ තවත් අය ඉන්නවද? මොනවා? එයා ඇක්සිඩන්ට් වෙලාද? කොහොමද මේක උනේ? ඒත් බලන්නකො මිනිස්සු මේ දාලා තියෙන දේවල්. ඒකනේ. මං හොඳට කරනවා. යන්න දෙන්න මං හොඳ පාඩමක් උගන්වනවා. කලබල නොවෙ ඉන්නකෝ. ඔමින් පොඩක් ඉන්න. හරි හරි හොඳ නගලා තින්නකො පොඩ්ඩක්. කලබල වෙන්න හොඳ එපා. වැඩේ. මම නම් යාට පොඩ්ඩක්වත් කැමති නෑ. මොකක්? මොකද්ද මනුස්සකමක් කිව්වේ? නැද්ද? අහගන්න. අපේ සාප්පුව අද ඉඳන් වහලා. යන්න. දෙන්න පොඩ්ඩක් ඉවසන්නකෝ. කලබල නොවි. ඔමින් ඉඳගෙන ඔමින්. හරි.
ඒ මේ බලන්නකො ජොන්සන්ගේ ඇක්සිඩන්ට් වෙලාලු. ගොඩක් තුවාලින්ද බේර ගන්න අමාරුයි. කොහෙද යා? කොහෙද හොස්පිටල් එක තියන්නේ? අපේ ලේනෝ ගැලපුණොත් මොකද කරන්නේ? අපේ සොංගේ එයාට මොකක් වෙයිද? කාගෙන් හරි අපිට හොයාගන්න පුළුවන් වෙයි. සොංගේගේ තාත්තා. සොංගීගේ අම්මේ අපේ සොංගී මොකද මේ හරිම ලේසිනේ. මෙයාගෙන් අහන්නෙත් නැතු හැමදේම කියනවනේ. මේ දේවල් ඇත්තනම් අපි මෙයාව දැම්මම අත්තඩංගුවට ගන්න ඕනේ. නීතිඥ මහත්තයෙක් එක්කන් ආවත් කිසිම සද්දයක් නැහැනේ. කට වහගෙන ඉන්න තු මොන හරි කියන්නකෝ. ටිකක් විවේක ගන්න පුළුවන්ද? කමන්නේ. අපි කෝපි එකක් බොමුද? ඕන වෙන්නේ. දෝමින්චෝ. ඇයි? හංගන්න ඕන රහසක් වාට තියෙනවද? නැත්තම් ආරක්ෂා කරන්න විශේෂ කෙනෙක් ඉන්නවද? හොඳට ගලපලා මේ විදිහට බොරු කියන්න ඔයාට තියෙන ඌමනාව මොකක්ද කියලා කියනවද? තමුන් කවුරු හරි නිසා බොරුවක් කියනවද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒකෙන් අපරාධකාරයෙකුට ගැලවිලා යන්න අවස්ථාව ලැබෙනවා. මේ බලන්න. බලන්න වෙලා තියෙන්නේ. මොකද්ද? ජොන්සන් ඊට ෂූටින් වලදී අනතුරක් වෙලා. ගොඩක් අමාරුයිලු. මේ බලන්න. මේ එයා දැන් ඉන්නේ හොස්පිටල් එකේලු. හරි. ඔයා ජොන්සන්ගේ හොඳට අඳුරනවද? කොහොමද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ? ඔයාට බෑ ඔහොම එකපාරට පැනලා යන්න. ඔහොම ඉන්න. දෝමින්ජුන්. දෝමින්ජුන් දැන් මෙතනින් ගියා නේද? කවුද? රස්ත කර කර හිටපු දෝමින්ජුන් දැන් මෙතනින් ගියා නේද? කවුරුත් මෙහෙන් ගියේ නෑ. බොරු කියන්න එපානේ. දැන් මෙතනින් එයා දොර අරගෙන එළියට දුවගෙන ආවනේ. හැබැයි පරීක්ෂකතුමා එන්න කලින් කවුරුත් මෙහෙන් එළියට ආවේ නෑ. කවුරු හරි ආව නම් මට පේනවනේ. පේන්නේ නැද්ද දෙයියනේ? දැන් මේ දොර අරගෙන ආපු මිනිස්සේ අතුරුදහන් වුණාද? නෑ ආවේ නෑ කියලා මං කිව්වනේ. මගේ ඇස්වලටත් මොනව හරි වෙලාද? බලන්න මේසයටවත් ඉන්නවද කියලා. මේක මහ පුදුම වැඩන්නේ. මෙහෙ කොහෙද? එයා දැන් එළියට ගියේ? දෙයියනේ. එළියට ගියා. ඒත් නෑ. මෙතනින් එළියට ගියා කවුරුත් දැක්කේ නෑ. මේ වගේ දෙයක් උනේ පළවෙනි වතාවට නෙවෙයි. ඒයි දෝමින්ජුන්! ඒකට කමක් නෑ. මිනිස්සු හිතයි මට පිස්සු කියලා. ඒත් හරියටම දැනගන්න ඕනේ. අර දැක්කද? බලන්න. එයා එතනින් දොර අරගෙන එළියට දුවනවා. බලන්න. හොඳට බලන්න. අර ඒ උනට එයා එතනින් එළියට එන්නේ නෑ. බලන්නකෝ. මේක නිකන් හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ. දැක්කද? මේ බලන්න මගේ ඇඟේ හිරිගඩුත් පිපිලා. පේනවනේ? යා නිකන් හරියට හැරි පොටර් වගේ. මිනිහා අපිත් එක්ක සෙල්ලම් කරන්න හදනවද කොහෙද? මට කියන්න බලන්න මොකද්ද මේ? මායාවක්ද? විජයවක්ද? මට නම් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මිනිහා මැජික් කාරයෙක්වත්ද?
දෙයනේ ඔයා කටපියාගෙන හිටියයි කියලා මේ ප්‍රශ්නේ විසඳනවද? හරියට දකින්න නැතුව ඇති. නිකන් විහිළු කරන්න එපා. CCTV කැමරා හයි කරලා තියෙද්දි ඔයා කියන්න හදන්නේ අපේ ඇස් පෙනුන්නේ නැහැ කියලාද? දොරෙන් එහා පැත්තේ ආ හිටියේ නැහැ. අතුරුදහන් වුණාද? කතා කරන්නකෝ. CCTV කැමරාව කැඩලා ඇති. එහෙම වෙන්න බැරිද? ඒ කියන්නේ ඔයා කියන්නේම නැහැ. කෝල් එකක් දීලා බලන්න. කොහෙද ගියේ කියලා. සමහරවිට හොබ්වර්ඩ්ස් වල ගිහිල්ලා ඇති. මම මේ නිින්දෙන් හීනයක්වත් දකින්නවද? එයාට පිස්සු හැදිලා. පිස්සු හැදිලා. ආවද? තාත්තගේ ලීවර් ගැන සොංගිට ගැලපෙනවා. ලෑස්ති කරන්න. හොඳයි ડોක්ටර්. එහෙමනම් තාත්තා බ්ලඩ් සෙන්ටර් එකට ගිහලා ඉක්මනින් ලේ දෙන්න ලෑස්ති වෙන්න. හොඳයි මන් දැන් යන්න. ඔයා දැන් බය නැතු ඉන්න. සංගීත කලෙත් මේකනේ. ඒ වේදනාවම මම ඔයාටත් ලබලා දෙනවා. මැරෙනවා! අනන්තෙන් පියවා ඇවිදින් තරු කුමරා මොකද්ද ප්‍රශ්නේ? මේ වෙලාව අපරාධ පරීක්ෂක හම්බෙන්න තිබිච්ච වෙලාව නේද? එහෙම නේද ඔයා පොරොන්දුනේ? ඔයා හිතන්නේ මම මොනව කරයි කියලාද? මම ඔයාව ඉවර කරනවා. මාව? ඔයාට පුළුවන්ද? ඔව්. මට පුළුවන් ඒක කරන්න. සංගීත කලෙත් මේකනේ. ඒ වේදනාවම මම ඔයාටත් ලබලා දෙනවා.
ඔයාට බෑ මාව මරන්න. මං දන්නවා ඔයා මාව මැරුවොත් ඔයාටත් මැරෙන්න වෙන බව. කොමින්ද ඔයා ඒක දැන් මට පුරුදු වෙන්න ඕනේ. කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. එයා වගේ පහත් මිනිස්සෙක් නිසා ඔයාට ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මම. ඔයා මෙහි ඉන්න තව ටික කාලයක්. එහෙම වෙලත් ඇයිවා මේ වගේ දේවල් වලට පැටලෙන්නේ? තමුන් විනාශ වෙලා යන හැටි ඔය ඇස් දෙකෙන්ම බලාගන්න. ඒ නරුමය. ඒ මම නෙවෙයි. ඔය ඒ නරුමය කියන්නේ. නන්තින් පියමා ඇවිතින් තරු කුඹුරා. තමන්ගේ ජීවිතය අනතුරේ දාගන්න ඕන නම් මාව මරලා දානවා. අපි දෙන්න අතර හොඳ බැඳීමක් තියෙන්නේ. මං ඔයා ගැන හැම දෙයක්ම දන්නවා. හැම රහසක්ම. ඔයා කවුද කියලා, කොහෙන්ද ආවේ කියලා මං දන්නවා. ඒ වගේම ඔයා ළඟ තියෙන දුර්වලකමත් හැමදේම දන්නවා. පිටසක්වල ජීවියෙක් නිසා ඒකාත්මය ඔයාට තියෙන්නේ. ඒකත් මන් නිසා නැති කරගන්නවද? කියන්නකෝ ඉතින්. තමුන්ව මරලා ඔය වැඩ නැවතුනට පස්සේ මගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. ජොන්සන්ගෙත් මැරෙයි. ඔයා මාව මැරුවොත් දැන් හොස්පිටල් එකේ ඉන්න සොන්ගිත් මැරෙනවා. ඔයා හිතුවද මම මේ වගේ දෙයක් කරද්දී මගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ඉඳී කියලා? මාව මැරුවොත් ඔයාට බෑ දේවල් නවත්තන්න. එතකොට කාටවත් බෑ යව බේරගන්න. එහෙම වුණොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? ප්‍රශ්නයක් නැද්ද? කල්පනා කරලා බලන්න. ජොන්සන් ඊට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි යාට මොනවා හරි සිද්ධ වුණොත් මම ඔයා ගැන බලාගන්න අපව වෙනවා. ගොඩක් දේවල් නැති වුණා කියවනේ. මේ වතාවේ වට නැති වෙන්නේ ඔයාගේ ජීවිතේ. එහෙම වුණාම හැම දෙයක්ම ඉවරයිනේ. තමුන් විනාශ වෙලා යන හැටි ඔය ඇස් දෙකෙන්ම බලාගන්න. ඒ නරුමය. ඒ මම නෙවෙයි. ඔය ඒ නරුමය කියන එක මම ඔයාටම පෙන්නන්නම්. සර්ජරි එක හොඳට කරුණාට ගොඩාක් ලේ ගිහින්. පෙනහළු ඉදිමිලා තියෙන නිසා ශ්වසනය සාමාන්‍ය වෙනකන් දිගටම ඔක්සිජන් දෙන්න වෙනවා. ඒක හින්දා ටික දවසක් යනකම් එයාට මෙහෙ ඉන්න වෙයි. කරදරයක් නැහනේ. එයාගේ ජීවිතේට අනතුරක් නැහනේ. ඔයාලා කලබල වෙන්න එපා.
රෝගියෙක් එකපාරටම සුව අතර හැරෙන්නේ නැහැ. දවස් දෙකක් විතර යනකොට මං හිතන්නේ මෙයා හොඳ අතර හැරෙයි. Thank you doctor. Thank you. කොහොම හරි ඔය ඇවිත් සංගීව බේරගත්තා. මන් දැන් යන්න. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මට ඉක්මනට කෝල් කරන්න. සිහියාවම බලලම යන්න. එයා මාව යාගෙන් ඈත් කරන්න හැදුවත් කවදාවත් මට එයාගෙන් ඈත් වෙන්න බෑ. මට එයාට වෛර කරන්නත් බෑ. එයාව මට හරියට දැනෙන්නේ දුක හිතෙන හීනයක් වගේ. ආයිමත් මට ඒ දුක හිතෙන හීන පේනවා.